කුටි හදන අය බිහි වුණේ ධර්මශාලාවේ. දානශාලා හදන අය බිහි වුණේ ධර්මශාලාවේ. ඊට පස්සේ කාලයක් යනකොට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ අහනකොට අර ධර්මශාලාවේ බණ අහන පරිත්‍යාගශීලී මිනිස්සුන්ගෙන්ම අදහස ආවා අපි චෛත්‍යයක් හදමු. අපි බෝධි මණ්ඩපයක් හදමු කියලා. එතකොට සෑරජානන් වහන්සේලා, බෝධීන් වහන්සේලා නිර්මාණය කරන පිරිස බිහුනේ කොහෙන්ද? ධර්මශාලාවෙන්. එතකොට මුළු මහමෙවුනාවම බිහුනේ ධර්මශාලාව. අපි පැවිදි වෙච්ච සියලු දෙනාම පැවිදි ජීවිතයට එන්න මුල ලොකු ස්වාමීන් වහන්සේ ධර්මශාලාවක දේශනා කරපු බණ. ඒ බණ තමයි අපි ආසාවෙන් අහගෙන හිටියේ. මම මේ අවුරුදු මෑතක් වෙනකල් එතන අපි මහාන වුණේ බණ කියන අදහසින් නෙවෙයි. අපි බණ අහලා අපිට පැවිද්දට කැමැත්ත ඇති වුණා. අපි ගොඩාක් කෙලෙස් එක්ක හිටියේ. රාග, දේශ, මෝහ කෙලෙස් ගොඩාක් ඇතුලේ ඇවිස්සෙනවා. එතකොට අපි ආසාව වුණා ඒව දුරු කරගන්න මේ ධර්මයේ තුලින්. අපේ ඇතුලේ කැත දැකලා තමයි ඒක සුද්ධ කරගන්න ඕන කියන අදහසින් අපි ලොකු ස්වාමීන් වහන්සේ හොයාගෙන පොල් ගහවලට ආවේ. එතකොට ලොකු ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒ කාලේ එතකොට අපි දානශාලාවේ වත් කරනවා ළමයි. ලොකු ස්වාමීන් වහන්සේ පොයේ දවසට බණ කියනකොට දානශාලාවේ වත් ඉවරලා දුවගෙන ඇවිල්ලා කොහේ හරි ගලක් උඩකට වෙලා පඳුරක් අස්සට වෙලා අහගෙන ඉන්නවා. මේ මෑතක් වෙනකල් ලොකු ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන සෑම දේශනාවක්ම මම නම් අහනවා. එහෙම අහද්දින් අපි දන්නේ නැතුව ඇතුලේ තවත් කෙනෙකුට බණපදයක් කියන හැකියාවක් අපි තුල හැදිලා අපි දන්නේ නැහැ ඒක. ලොකු ස්වාමීන් වහන්සේ නිසායි අපිට ඒක උනේ. අපේ භාෂාව, අපේ කියන විලාසය, ධර්මදේශලා විඤ්ඤාසය වෙනස් වෙන්න පුළුවන්. ඒත් ලොකු ස්වාමීන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට අපේ හදවත ඒ ධර්මයත් එක්ක යම් මොහොතවල වල ස්පර්ශය වෙද්දී අපිට දැනෙන හැඟීම් දැනීම් එක්ක අපිට ඒ ධර්මයේ ගැන එන පැහැදීමත් එක්ක අපිටත් ධර්ම දේශනා කරන අවස්ථාවක් ලැබුණාට පස්සේ අපිට ලැබිච්ච හැඟීම අපි අනිත් අයට දෙන්න උත්සාහ කළා. ඒ නිසා මටත් ධර්ම දේශනා කරන්න ධර්මදේශකයන්න් වහන්සේ නමක් වෙන්න වාසනාව ලැබුණේ කොතනද? ධර්මශාලාව. ඒ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අපිට ලැබිච්ච දායාදය අන් අයට බෙදා හරින්න ලැබුණේ ධර්මශාලාවක. මම දහම් සභා මණ්ඩපයක ධර්ම දේශනාවක් නොකළා නම් ඔයාලා මාව දන්නෙත් නැහැ, මම ඔයාලා අතරට එන්නෙත් නැහැ. දේශකයන්න් වහන්සේලා සමාජයේ හඳුනා ගැනීමත්, දේශකයන්න් වහන්සේලා ළඟට මිනිසුන් පැමිණීමත් සිද්ධ වෙන්නේ ධර්මශාලාවක් නිසා. ඔයාලා දන්නවද? ගෞතම බුද්ධ ශාසනයේ වැඩිපුරම ශ්‍රාවකයෝ මඟපල ලැබලා තියෙන්නේ කොහෙද? ධර්මශාලාවේ. ධර්ම දේශනා කරන තැන තමයි මේ බුද්ධ ශාසනයේ වැඩිපුරම මඟපල ලැබලා තියෙන්නේ. එතකොට මගේ ජීවිතේත් මම ගොඩාක් කැමති විහාරාංගය තමයි ධර්මශාලාව. එක ධර්මශාලාව. මගේ ජීවිතේ මම ගොඩාක්ම කැමති. මෙතන තමයි මිනිසුන්ගේ ගිනි නිවෙන්නේ. මෙතන තමයි මිනිස්යාගේ ජීවිතේ පරිවර්තනය වෙන්නේ. තරුණ දූල පුතාලගේ, මේ අම්මලාගේ තාත්තලාගේ ජීවිතවල පරිවර්තනයක් වෙන්නේ ධර්මශාලාවේ. මේ ලෝකේ ශාලා තියෙනවා. නෘත්‍ය ශාලා, ගායන ශාලා, වාදන ශාලා, ඊළඟට සමාජ ශාලා, ඊළඟට ආපන ශාලා, මල් ශාලා. ඒ සියලු ශාලාවල් සසරට මැරන් යනවා. ඒ අතර සංසාරයෙන් නිදහස් කරවන
පින්වන්තයෝ බිහි කරනවා ධර්මශාලාවෙන්. එනිසා ධර්මශාලාවක් කරවීමේ විපාකේ තමයි බුද්ධ ශාසනය ලැබෙනවා. ධර්මයේ ඇහෙන තැනක් කළා කියන්නේ සත්‍ය රකින්ට අනුබල දුන්නා. අනාගතයට සත්‍ය රැකෙන්න සැලැස්සුවා. බොහෝ දෙනෙකුට සත්‍ය අහන්න සැලැස්සුවා. ඒ පින්බලෙන් ඔහුට සත්‍යම අවබෝධ කරගන්නවා. සිහිනයක අලුපෑ දියත පුරා නිමා නොවන බවතුකතර නොමින සරා එම්බා මහනෙනී බුදු පදර විදාරා තිරුවේද රැසහිමි සිරුර අරා